හෙලෝ ප්‍රයිස් ඉතින් ඔන්න මේ ගෙනලා තියෙන්නේ ග්‍රැනි 1 එකේ තවත් එක සුපර් ගේම් ප්ලේ එකක් මචං. ඉතින් අපි අද කරන්න යන්නේ ග්‍රැනි 1 එකේ අපි කලින් කානුවෙන් පැන හරිද? ඒක හැබැයි වීඩියෝ දෙකකටනේ ගෙනාවේ. අපි දැන් පනින්න යන්නේ කෙලින්ම ග්‍රැනි 1 එකේ දොරෙන් හරිද? සෝරි දොරෙන් නෙවෙයි කාර් එකෙන් හරිද? අර පනිමු ගැම්මටම. බලමු ග්‍රැනි නෑ මේ පැත්තේ නැති වෙයි කියලා මං හිතනවා. මේ පැත්තේ හිටියද තමයි කියලා වෙන්නේ. එලකිරි අර මෙතන නෑ. අපි මේක අරගෙන තුනින් පොඩි සද්දයක් එනවනේ හරිද? දැන් ග්‍රැනි එනවා හරි. ග්‍රැනි. මට අවු. ග්‍රැනි මේ පැත්තේ යනවා අපි මේ පැත්තේ යමු. ඔඩු කොහෙද දන්නේ හිටියේ. මේක අරිමු. ඊ යටටම දාගන්න ඕන මචං යකඩ පටිය. හරිද? මෙහෙම ගිහිල්ලා මුතුනි ඇතේ අර ගන්න ඕන හරිද? කාර් එකේ පලින් යන වෙපන් කී එක මෙතන තියෙනවා. දూరు අර ගන්න ඕනේ. මේක වහගන්න. අර මචං දැන් ඉතින් ග්‍රැනි එක අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නේ හරිද? ආර මචං ග්‍රැනි එනවා. එම්මර ග්‍රැනි එනවා. හරි. දැන් ග්‍රැනි යනකම් ආපහු බලාගෙන ඉන්න තියෙන්නේ හරිද? You want to play hide and seek? හරි ග්‍රැනි යනවා ගැම්මට. එලකිරි. ග්‍රැනි ගිහින් තියෙන්නේ දැන් අපිට යන්න තියෙන්නේ කෙලින්ම. ඔඩේ දැන් ක්‍රැප් එකක් දායි දාන්න. අපිට මේ පැත්තේ කාර් එකේ වටයක් ගහලා යන්න තිබ්බලා අපරාධ ඒක අමතක වුණානේ මට. දැන් මෙන්න මේ පැත්තේ සද්දයක් කියලා ආවොත් තමයි කියලා වෙන්නේ වැඩි. එලකිරි ග්‍රැනි ගිහින් අපි මෙන්න මේකෙන් යන්. දැන් මචං මෙන්න එක බිමට දානකොට ග්‍රැනි ආපහු මෙතෙන්ට එනවා. අන්න එකයි සීන් එක හරිද? ඊට උඩට ගෙන්න ගන්න එන්න වෙලාවක් යනවා හරිද? හරි මචං මේ පැත්තටම ගැම්මටම මෙන්න මෙතන තමයි සීන් එක තියෙන්නේ හරිද? හරි දැන් ග්‍රැනි එයිනේ. අපි දැන් ග්‍රැනි එකම බලාගෙන ඉමු. කොයි පැත්තෙන් එයිද දන්නේ? බලමු කොහෙන් ආව තා මේ පැත්තෙන් එන්නේ. යේ උඩ කෙලිය අපි ඒක ගමු. ඒක කරන් අපි මේ පැත්තෙන් යම් මෙන්න මෙහෙම. අපි මෙතන ලීවරය අදගත්තනේ ගැම්මක් තමයි. ඒලගිරි අපි මෙන්න මේ ස්ක්‍රූ පිනින වට ගමු. ඒලගිරි දුන්නත් දාමු බලලයට. ආරි අපිට දැන් පොත ගන්න අම්මට මේ ග්‍රැනි යකෝ. ඒලගිරි අපිට පොත ගන්න දෙන පොත තියෙන මචං මෙතන හරිද? පොත දීලා මකුළු ආච්චිට දෙන්න ඕන නෑ. අර බැඳලා හිටියේ. අන්නේ ආච්චිට දෙන්න ඕන පොත. හරිද? ඊට පස්සේ අපිට ස්පයිඩර් කී එක දෙනවා. ස්පයිඩර් කී එකෙන් යන්න තියෙන්නේ මචං මේ ස්පයිඩර්න කානුවට. හරිද? දැන් අපි ගෙලින්ම යමු මෙහෙට. මිටිය ගේන්න හරිද? මිටිය ගන්න මචං අපි යන්න ඕන මේක ගමු. ග්‍රැනි කොහෙන් ඇවිල්ලා කෙල්ලයයි දන්නේ නැහැ. මේක ගමු. කොයකෝ තුවක්කු තියෙන මචං තුවක්කු. අනි මේක එලකිරි. දැන් අපි මෙන්න මේ පැත්තෙන් යන්න ඕන මචං කානුවට. හරිද? එලකිරි මේ තියෙන කානුව. හැබැයි ඉතින් මෙච්චරලා මේ වීඩියෝ එක බලන් ඉන්න ඕන. වීඩියෝ එකට ලයික් එකක් දාන්න හරිද? වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා කමෙන්ට් එකකුත් දාන්න හරිද? මම කොච්චර වීඩියෝ දැම්මත් වැඩක් නැහැ මේ කමෙන්ට් එකෙන් නෑ. හරිද? views යනවා 400 ගණන් 500 ගණන් කමෙන්ට් එකක්වත් වැටෙන්නේ නැහැ. හරිද? ඒක හින්දා කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ගේම් ප්ලේ එක ගැන මොකද හිතෙන්නේ ගේන්න ඕනේ ගේම් මොනවද කියලා. හරිද? කොහොමද මේකේ දොරින් වයින් වීඩියෝ උත් ගේනවන දැන් විදලා බලමු වදීද කියලා. එලකිරි එක ෂොට් එකම වැදුණා. ඕක තමයි කරගන්න ඕනේ උනේ. දැන් මිටි අරන් යද්දි මචං මෙන්න මෙතන තමයි කේස් එක වෙන්නේ. හරිද? මෙන්න මෙතනින් යද්දි මට ග්‍රැනි හැම පාරම වගේ ගහනවා. කලාතුරකින් බේරෙනවා. බලමු. එලකිරි ග්‍රැනි එන්නත් ඉඩ තියෙන්නේ මේ පැත්තට. බලමු ග්‍රැනි එයිද කියලා. මේ පැත්තෙන් එයිද? නෑ. තාම ග්‍රැනි මට හිතෙන්නේ නෑ උඩ නැතුව ඇති කියලා මං හිතනවා. ගියා නම් ඔතන දොර ඇරලා තියෙන්න ඕනේ. මේ පැත්තෙන් යන්. නෑ කවුරුත් නෑ. කොහොමද දැන් ග්‍රැනි එනවා මෙතෙන්ට? මේක බිම දැම්ම මේක ගත්තා.
එතනින් ප්ලේස් කරා මේක ඇතුළට ගියා එතන තියෙන මචං කාර් කී එක හරිද කාර් කී එකට මෙන්න මෙතෙන්ට ගියා හරිද දැන් ග්‍රැනි නෝ මචං මෙතෙන්ට ග්‍රැනි මෙතෙන්ට ඇවිල්ලා මේ පැත්තෙන් එනවා දෙක මම මේ පැත්තෙන් පයින්නවා හරිද නෝන ඔක තමයි කතන්දර හරි අපි ග්‍රැනි එක බලන් ඉමු හරි මචං ග්‍රැනි නෝ ගෑමන ග්‍රැනි නෝ අඩෝ ක්‍රැප් එකක් දාන් ආවේ බං එතනින් ෂී යකෝ මේකිව කන්නේ බෑ එලගිරි ට්‍රැප් එකක් දාන් ආවට අවුලක් නැහැ අපි ට්‍රැප් කඩාගෙන යන්නේ මචං මේ කාර් කීයකින් කාර් එකේ ඩිග ඇරලා කාර් එකේ ඩිගේ තියෙනවා මේකක් හරිද මේකක් කිව්වේ මොකද්ද කොමඩු ගෙඩිය හරිද කොමඩු ගෙඩියෙන් ගන්න ඕන මේක මේ සූප්පුව නෙමෙයි මචං මේ ප්ලග් එක හරිද ප්ලග් කෑල්ල හරිද ඒකට යන්නේ මෙන්න මෙතනින් හරිද අපි ප්ලග් එක කපන්නේ මේ පැත්තෙන් ගිහිල්ලා ප්ලග් එක ප්ලග් එක නෙමෙයි මේ කොමුඩු ගෙඩිය කපන්න ඕන අර බෙල්ල කපන්නේ බෑ ඉස්සර අර දඬුවම් දෙද්දී අර බෙල්ල කපන්නේ යන්නේ එකෙන් කපන්න ඕන හරිද ඉතින් මේ පැත්තට ගිහින් මේක ඇරලා මෙන්න මේකට දා ගන්න ඕන හරිද මේකට දාලා මේක දාලා මෙන්න මේක ඇල්ල අරන් දැන් මේක ඇල්ල අරගෙන යන්න ඕන මෙහෙට ඕක දාලා පල්ලෙහාට ගන්න තියෙන මචං තෙල් කෑම ගන්න අරකට වරන යකෝ ඕකත් දාලා යන් අපි හරිද ඊට පස්සේ මේක මෙහෙම අරන් ගිහිල්ලා මේක කෙලින්ම දා ගන්න ඕත් එන්න පස්සේ ප්ලග් එකේ කැල්ල ගේනවා කාර් එකේ මෙතෙන්ට හරිද දැන් ඔය දෙක අරන් යන්න තියෙන ඔය දෙක අරන් යද්දි ග්‍රැනි වෙලා ගෙලිත් දන්නේ බලාගෙන යන්න ඕන මේ පැත්තෙන් ට්‍රැප් දාන එක තමයි කේස් එක හරිද මං හිතනවා මේ පැත්තට එන එකක් නැති වෙයි කියලා ග්‍රැනි බලමු හරි තෙල් කෑන් එකක් ගන්න යන්න ඕන අපි තෙල් කෑන් කරන් යද්දි ග්‍රැනි එයිද දන්නේ හරිද තෙල් කෑන් එකක් ගන්න අපි ස්පයිඩර්ට පොත දුන්නා එලගිරි අපි දැන් මෙතන ඉඳලා ග්‍රැනි එනකම් බලන් ඉමු මචං හරිද හරි ඔන්න දෙන්නලා අපි ග්‍රැනි එනකම් හරි මචං ග්‍රැනි නෝ ග්‍රැනි ඇවිල්ලා යනකම් අපි බලන් ඉමු ඊගාට අපි යන්න ඕන උඩම තට්ටුවට හරිද අපි ගෙලිමු දුවමු අපි අල්ලගන්න නැහැ මං කියලා හිතනවා අල්ලගත්තේ නැහැ ගෙලිමු උඩම තට්ටුවට යන් Want to play hide and ඕ ග්‍රැනි යක්කේ ලගිරි උඩම තට්ටුවට ගිහලා අපි ගන්න ඕන මට ඕ සෝරි ඕකට යන්නේ අපි අර කරේ යන්න ඕන ස්පයිඩර්ට අපි දුන්නා නේද පොත යතුරු දීලා ගිහින් ඇති මේ තියෙන ගැම්මට මේ යතුරු ඕ ගණියකෝ එලගිරි මේ පැත්තේ අපි මේ පිටිපස්සෙන් පනිමු ගැම්මට මේ පැත්තෙන් යන්න ඕන මචං පල්ලෙහාටම හරිද පල්ලෙහාටම ගිහිල්ලා මේ පැත්තට ගිහින් මෙතනින් යරින් යන්න ඕන හරිද දැන් ග්‍රැනි ඇත්තේ උඩ මේ පැත්තට ගිහිල්ලා මෙතනින් මෙහෙම යන්න ඕන හරිද කොහොම ගිහිල්ලා අතනින් ගේ ඇතුලේ කාණුවෙන් යන්න ඕන මේ මකුළු ග්‍රැනි ඉන්න දැන් මම හිතනවා මෙතන නැතුව ඇති කියලා හරිද හරි ජනලෙන් පනගමු ග්‍රැනි නෑ මේ පැත්තේ මේක අරගත්තා පෑන්නෝ ගැම්මට අපි කාණුවට යන්න හදන්නේ කාණුවෙන් ගන්න ඕන මචං අතන කාර් එක තියෙන යට තට්ටුවට උඩින් තට්ටුවේ තියෙන මේ සේප්පුවේ අතුර හරිද ඒක ගන්න දැන් ගෙස්ට් කරලා තමයි අර පෙට්ටි දෙක අරින්න වෙන්නේ බලමු මේ වැතින මකුළු ග්‍රැනි ඔන්න මකුළු ග්‍රැනි දිව්වා මේ පැත්තට යන්න මේ පැත්තේ ඇත්තේ ඕනේ කෙලිමයා හරි අපි මෙතන බටන් එක බලයන් උඩට එල්ල කිරි හරි මචං අපි මේ දෝර අරගමු දැන් බලමු මචං මෙන්න මෙතන පෙට්ටියෙන් එකක් තමයි හරි අතුරු තියෙන්නේ හරිද අපි බලමු මොකේ තියෙවිද කියලා
එකයි දෙකයි තුනයි අම්මට උඩු බෝම්බ ගියහන්කෝ සි අපිට ආපහු එන්න ඕන මචං රේ පිටෙන්ට අවිලා ආපහු හම්බෙමු මොකද දන්නවද මචං ආපහු එතෙන්ට එනකොට ඒන වෙලාවත් එක්ක මේ ගේම් ප්ලේ එක දිග වෙනවා හරිද ඉතින් එතෙන්ට අවිලා අපි හම්බෙමු ගේම්මට හරි මචං අපි ආපහු ආවා ගේම්මට පෙට්ටිය තියෙන සෙන්ට හරිද දැන් ඉතින් මේකේ කොහොමද චතුර තියෙන්නේ කියලා කිරි චතුර ගත්ත මචං දැන් අපි මේක වාගමු පාල්ට යමු දැන් මචං මෙතන යන්නේ මෙහෙම හරිද මේ මකුළු ග්‍රැනි බේරිලා යන්නේ මෙහෙමයි මෙතෙන්ට ඇවිල්ලා යතුරු දානවා ගෑම්මට හරිද මචං සුපිරියට යතුරු දානවා බීමට යතුරු සද්දෙට මෙතෙන්ට එනවා මකුළු ග්‍රැනි ඔය එනවා මචං කොච්චරවත් ඉතින් වැඩක් නැහැ හරිද දොර අරින්නෙත් නැහැ ඔයාට කන්නත් බෑ මං ඉතින් මකුළු ග්‍රැනි යනකම් අපි ඉන්න ඕන හරිද හරි ගෑම්මට යන්න ඔයා ගෑම්මට යන්න ඔයා යන්න ෂේප් එකේ දුර වෙන සද්දය ඇහෙයිද? දුර වෙන සද්දය ඇහෙන්නේ නැති වෙයි නේ මචං. මකුළු ග්‍රැනි මේ පැත්තට එනවද ඔයා? නැද්ද? යා මේ පැත්තෙන් ඉන්න හදන්නේ. එයා අපිට වට කරලා දෙන්න හදන්නේ අපි මේ පැත්තෙන් ගෙලින් යා. පා තුනයි තුලට ගියා. එල්ලගිරි. අපි යතුරු දාගමු මෙතනින්. යතුරු නැති වෙයි. අපි මෙතනින් දාගමු යතුරු. එල්ලගිරි. හරි මචං. මකුළු ග්‍රැනි මේ පැත්තට ගියපු එකේ එළියට බැලේ යමක්. මෙන්න මෙතන තියෙන මචං කාර් එකේ බැටරිය හරිද? ඕක අරගෙන තෙන්ට ගිහලා පාත් වෙලා ඇතුළට යනවා. එලකිරි ග්‍රැනි නෑ මේකින් යා හරි මචං හරිද දැන් අපි මේ ටික හදලා තියෙන්නේ දැන් අපි මේකත් ගෙනල්ලා තියෙන්නේ හරිද දැන් ඉතින් අපිට මේක මෙහෙම කරලා මේක එළියට දාලා ගණින්නකෝ මේ යතුරු මේකත් මෙහෙම දාලා එළියට බහැලා දොර වහගන්න තියෙන හරිද දැන් ඉතින් මචං අපි ග්‍රැනි එනකම් බලාගෙන ඉමු මෙතෙන් වෙලා ආපහු පාරක් අර විදිහටම තමයි අර මචං ග්‍රැනි ඉතින් බලලා යන්න ඔයාගේ ඉතින් ඕක තමයි ඉතින් කතන්දර ඔයා බලලා යන්න I see you. හරි මචං ග්‍රැනි ගියා ආච්චි ගියා අපි ගමු ගැම්මටම මෙන්න මේක සේෆ් කී එක ගත්තා සේප්පු යතුරු ගත්තා අපි සේප්පු යතුරු අරින් යන්න ඕන මචං මේ පැත්තට හරිද සේප්පු යතුරු අරන් මෙන්න මේක අරගමු අපි හරිද ඊපස්සේ මචං ඔන්න උතන පොඩි සද්දයක් දාලා අපි වේගෙන් යන්න ඕන මචං දැන් ග්‍රැනි එනෝනේ බං මෙතනින් හරිද ග්‍රැනි එක අපි බලාගෙන ඉන්නවා හරිද හරි මචං ග්‍රැනි එනවා අපි මේ පැත්තෙන් ෂේප් එකේ යන්න තියෙන්නේ හරිද ඔන්න ඔක තමයි කතන්දරය අපි ඕක මේ පැත්තෙන් ෂේප් එක යනවා උඩම තට්ටුවට හරිද උඩම තට්ටුවක් නැත්නම් උඩම තට්ටුව හදාගෙන හරි යන්න ඕන හරිද අන්න ඒකේ කතන්දරය දැන් යන්න ඕන යාළුවනේ පැත්තෙන් නෙමෙයි පැත්තෙන් ඔවගේ වදින්න බෑ යනකොට පැත්තෙන් ගිහිල්ලා මේක අරින්න ඕන පැණි කරලා යන්න ඕන මචං අපි කෙලින්ම කොහෙටද දන්නවද මෙන්න මෙතනින් ඌයි මීට යන්න ඕන එතනින් ඔයාලා මේ මම වගේ වේගෙන් එන්න එපා මම බැඩ් එකකින් ඉන්න හොඳයි මේක කපලා ඔක දාපි බීමට දැන් මේක ගන්න ඕන හරිද දැන් මේ පැත්තෙන් මෙන්න මේක අල්ලලා එනේ ගැලෙව්වා මේනේ ගැලෙව්වා හිතන් ඇත්තේ මාව හිර කරන්න දැන් ගහන එකට පයින් ආ දුක් ගාලා දැක්කන ඉතින් ආයි දොර විසික් වෙලා ගියේ දැන් මේ පැත්තේ මෙන්න මේක එකක් දෙකක් බීමට දාන්න හරිද බීමට දැම්මට පස්සේ ඔන්න ඔහම එනෝ ග්‍රැනි නෝත් එක්කම දොර ඇරියන් පස්සේ අපි මේ පැත්තෙන් පැන්න very easy මචං very easy දැන් ප්‍රධාන ලයින් එකෙන් දැන් යන්න තියෙන කෙලින්ම පහළට හරිද ඕන්න ඔය ආකාරයට දුවනවා මචං පහළට දුවල මචං මෙතන තියෙනවා සුපිරිම බාණ්ඩේ මොකක්ද දන්නවද මේක අරගත්තා මෙන්න මෙතන බං දෙපාරක් විතර දාගෙන මෙන්න මේක බිමට ඊට පස්සේ ඕක කරපන් ඊට පස්සේ ඔන්න දෙන්න ගිහලා ඉවරලා මේ කාර් එක ඇතුළට වෙලා ඉඳපන් ගැම්මට දැන් මචං ග්‍රැනි ඇවිල්ලා යනවා ගේ ඇතුළට ගියපු ගමන් ග්‍රැනි වහල ඉවරලා දානවා මචං දුම්බෝම් ග්‍රැනි ශක බ්ලාස්ට් වෙලා යනවා බං බලහන්කෝ මේ දින ඉස්සරහ පැත්ත
එල කිරි මචං අපි පඩි පෙළ යතුරු ගත්තේ නැහැ අවුලක් නැහැ. ග්‍රැනියෝකට යන්න ඔයා. ගියද? කොබලන්. දොර වැහුව මචං. ලොක් අඩු ලොක් එක දාපන්. ලොක් එක දැම්මා. ස්විච් එක දැම්මා මචං. එල කිරිනේ මචං ඉතින්. දැන් ඉතින් ග්‍රැනි සක බ්ලාස්ට් වෙලා යනකම් අපි යන්න ඕන මචං. මෙතන තියෙනවා අපි මෙතන දැම්මනේ ස්ක්‍රූ පිනින. කොබ මේ තියෙන. මේකෙන් තියෙනවා මචං අපිට ගලවන්න මෙන්න මෙතන යතුරක් ගන්න තියෙනවා මේ පඩි පෙළේ. හරිද? අපි ඕක ගන්නවා. ඔය තමයි මචං ඉස්සරහා ගේට් එකේ යතුර. මේක ඇතුලේ තියෙන්නේ. හරිද? දැන් ඕක බිමට දාපන්. ඕක අවුලක් නැහැ. ඒලා කිරි ඕක ගමු අපි. ඕක අරන් යන්න ඕන මචං ගැම්මට. හරිද? මේ පැත්තෙන් නැගිටලා ගැම්මට යන්න ඕන. හරිද? ගැම්මක් නැත්තම් ගැම්මක් හදාගෙන හරි යන්න ඕන. ඕක ගෙනිහිල්ලා දාන්න ඕන මචං මේකට. හරිද? මේකට දැම්මා. ඕක බිමට විසි කරලා දාපන්. ඕක වැඩක් නැහැ. ග්‍රැනි දැන් අතන සක බ්ලාස්ට් වෙලා ඒකින්ද සද්ද වුණාට අවුලක් නැහැ. කිසිම අවුලක් නැහැ මචං. මේකට පුරවගනින් තෙල් ගැම්මට මං කියනකොට තෙල් පුරවගනින් ගැම්මට. මචං තෙල් පුරව ගන්නවා. හරිද? අර මචං තෙල් ටැංකිය විසි කරලා දාපන්. ඉතින් මචං ගනින් මෙන්න මේ යකඩ කෑල්ල. හරිද? යකඩ කෑල්ල මෙන්න මේකට හයි කරන්න තියෙන්නේ. ගෑවුවා ගැම්මටම. හරිද? ඊගාවට ගනින් මෙන්න මේක. ඕක දාන්න ඕන මෙන්න මෙතෙන්ට. ගෑහුවා. හරිද? ඊගාවට ගනින් බැටරිය ගනින් මචං. තාද කරා. තිව්ව සෝරි. ඊට පස්සේ ගන්න ඕන මචං මෙන්න මේක. මේ තියෙන කාර් කී එක. එලකිරි. දැන් මචං අපි ඉතින් අපිට ඇන ටික තද කරගන්න තියෙනවා මචං. හරිද? හරි. මේක තද කරගනින්. මේක තද කරගනින්. විසික් කරලා දාපන් ඕක. ඩීකේ වහපන් පුතේ. ඉතරත් වහපන්. දැන් ගනින් අපේ මේක. හරිද? ඕක ගත්ත මචං අර පැත්තට යන් අර පැත්තට. කාර් එකට නැග්ග මචං. ස්ටාර්ට් කර මචං. පාස්තර ගනින් බං ගැම්මඩම. ඉස්සරහට ගනින් කෑප්පුවා. ආයි පාස්තර ගනින්. ඉස්සරහට ගනින්. ආරි ඉතින් පාස්තර ගත්තා. අනගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක ගැම්මඩම. 1යි 2යි 3යි. එනගොල්ලෝ අපි ගියා. බයි.